ඔබ කවදා හරි සුපර් ග්ලූ පාවිච්චි කරද්දී ඒක අතේ ගෑවිලා ඇඟිලි දෙකක් එකට ඇලිලා තියෙනවද? තප්පර කිහිපයකින් ඇඟිලි දෙක වෙන් කළ නොහැකි ලෙස එකට ගල් වෙනවා. සාමාන්‍ය මැලියම් වර්ග වේලෙන්න පැය ගාණක් ගත වෙද්දී සුපර් ග්ලූ තප්පර 10කින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙහි එක බිඳුවකින් කිලෝග්‍රෑම් 10 ගාණක බරක් එසවිය හැකියි. අද ලෝකයේ පුරා බහුලව පාවිච්චි වෙන මේ ද්‍රව්‍යය මුලින්ම සොයා ගැනීමේ විද්‍යාගාරයක සිදු වූ අහඹු අත්වැරද්දකින්. මේ කතාව ආරම්භ වන්නේ 942 දී දෙවන ලෝක යුද්ධය අතරතුරයි. රසායන විද්‍යාඥ හැරි කූවර් ඊස්ට්මන් කෝඩක් සමාගම වෙනුවෙන් තුවක්කුවල ඉලක්කය ගැනීමට පාවිච්චි කරන යකඩ කොටස් වෙනුවෙන් විනිවිද පෙනෙන ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට උත්සාහ කළා. ඔහු මේ සඳහා සයනෝ ඇක්‍රිලේට් කියන රසායනිකය පාවිච්චි කළත් ඔහු බලාපොරොත්තු වූ දේ ලැබුණේ නැහැ. එම රසායනිකය ස්පර්ශවන සෑම උපකරණයකම ඇලෙන්නට පටන්ගත් නිසා ඔහු එම පරිේෂණය අතහැර දැමුවා. යම් ද්‍රව්‍යයක තිබූ සුවිශේෂීම හැකියාව, එනම් එහි අසාමාන්‍ය ඇලෙන ස්වභාවය මුල් කාලයේදී දැක්වුණේ එම අමුද්‍රව්‍යයේ ඇති බරපතලම දුර්වලතාවය ලෙසයි. 1951 දී කූවර් මෙම රසායනිකය නැවතත් පරීක්ෂාවට ලක් කළේ ජෙට් යානාවල නියමුවන් සිටින කොටස ආවරණය කිරීමට අවශ්‍ය ප්ලාස්ටික් නිපදවීමටයි. මෙහිදී ඔහුගේ සහායකයෙකු වූ ෆ්‍රෙඩ් ජොයිනර් අතින් විශාල අතපසුවීමක් සිදු වුණා. ඔහු මෙම රසායනිකය $1000ක් පමණ වටිනා රිෆ්‍රැක්ටෝමීටර් යන්ත්‍රයේ වීදුරු ප්‍රිස්ම දෙකක් අතරට දැමු අතර ක්ෂණිකව එම ප්‍රිස්ම දෙක වෙන් කළ නොහැකි ලෙස එකට ඇලී ගියා. වටිනා උපකරණයක් විනාශ වුණත් කූඳ කූපෑන්ට පත් වූයේ නැහැ. ඒ වෙනුවට Taman මෙතෙක්කල් අහක දමා තිබුණේ ලොව ප්‍රබලම මැලියම් වර්ගය බව ඔහුට වැටහුණා. ඔහු මෙය Taman පරීක්ෂා කළ 910 වැනි රසායනිකය ලෙස සලකා ඊස්ට්මන් 910 ලෙස නම් කළා. එකල තිබූ අනෙකුත් මැලියම් වර්ග වේලීමට වතුර වාෂ්ප වන තෙක් පය ගණනක් බලා සිටිය යුතු වුණා. නව නිපැයුම් බිහිවන්නේ දෘෂ්ටි කෝණය වෙනස් කිරීමෙන් බව මින් පැහැදිලි වෙනවා. විනාඩියකින් විනාශ වූ මිල අධික උපකරණය දෙස අලුත් විදිහ ඇදලූ විට එය සම්පූර්ණයෙන්ම නව කර්මාන්තයක සාර්ථකම මූලාකෘතිය බවට පත් වුණා. අපි මේ දියරය අන්වීක්ෂකයකින් බැලුවොත් එහි තියෙන්නේ මොනොමර්ස් හෙවත් එකාවයවික ලෙස හැඳින්වෙන නිදහසේ පාවින අණු ටිකක්. ටියුබ් එක ඇතුළත දියරයක් ලෙස පවතින මෙම අණු ගල්වීමට නම් පිටතින් උත්තේජනයක් අවශ්‍යයි. එම උත්තේජනය ලබා දෙන්නේ වායුගෝලයේ ඇති තෙතමනය මගින් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයනයි. වතුර අණු ගැටුණු සැනින් මොනමා අණුවල තිබූ බන්ධන බිඳි එකිනෙක තදින් බැඳෙන්නට පටන් ගන්නවා. තත්පර කිහිපයකින් මේවා දිගු දම්වැලක් ලෙස බැඳෙන අතර මෙම ක්‍රියාවලිය පොලිමරයිසේෂන් හෙවත් බහු අවයවීකරණය ලෙස හඳුන්වනවා. බේකින් සෝඩා මගින් සුපර් ග්ලූ ක්ෂණිකව ගල්වන්නේ එය තවදුරටත් හයිඩ්‍රොක්සයිඩ් අයන ලබා දෙන නිසායි. සුපර් ග්ලූ මිනිස් හම මත වේගයෙන් බැඳෙන්නේ අපේ හමේ ඇති තෙතමනය සහ සිදුරු නිසායි. මෙම ප්ලාස්ටික් දම්වැල හමේ ඇති කොලජන් ප්‍රෝටීන් සමග පවා බැඳෙමින් සිරුරේ කොටසක් බවට පත්වෙනවා. අතේ ගෑවුණු පසු වතුරෙන් සේදීමින් සිදුවන්නේ මෙම රසායනික බැඳීම තවත් වේගවත් වීමයි. එය බිඳ හෙලීමට නම් ඇසිටෝන් වැනි ද්‍රාවකයක් භාවිතා කළ යුතුමයි. සුපර් ග්ලූ සතු සැබෑ හැකියාව නම් එය මතු පිටක වේලෙනවා වෙනුවට පරිසරයේ තෙතමනය සහ අපේම ජීව විද්‍යාත්මක පටක ප්‍රයෝජනයට ගනිමින් ශක්තිමත් ප්ලාස්ටික් ව්‍යුහයක් ගොඩනැගීමයි. 1960 දී කූවර් මෙම මැලියම් වර්ගය තුවාල මැසීම වෙනුවට පාවිච්චි කරමින් උත්සාහ කළා. නමුත් එහි මුල් රසායනික සැකැස්ම නිසා අධික රස්නයක් පිටවීම, විෂ ද්‍රව්‍ය සිරුරට මුදා හැරීම සහ ඉතා පහසුවෙන් කැඩී යාම වැනි ගැටලු මතුවුණා. විද්‍යාඥයින් මෙහි කාබන් දාමිය තවදුරටත් දිගු කරමින් රසායනික අණුව වෙනස් කළා. එවිට ප්‍රතික්‍රියාවේ වේගය පාලනය වී රස්නය පිටවීම නතර වූ අතර එය නම්‍යශීලී සහ විෂ නොවන මට්ටමකට පත් වුණා. වියට්නාම් යුද්ධය අතරතුර වෛද්‍යවරුන් මෙම නවීකරණය කර ස්ප්‍රේ එක භාවිතා කර සෙබළුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල සිදු වූ මාරාන්තික රුධිර වහනයන් ක්ෂණිකව නතර කරමින් ජීවිත බේරාගත්තා. අද වන විට ඩර්මබොන්ඩ් ලෙස හැඳින්වෙන මෙම වෛද්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදනය ඩොලර් මිලියන 900ක දැවන්ත කර්මාන්තයක් බවට පත්වී තිබෙනවා. මෙම රසායනික අණුවේ ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම මගින් භයානක රසායනික ද්‍රව්‍යයක් නූතන වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කිරීමට විද්‍යාඥයින් සමත් වුණා. වර්තමානයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී ඇති ලොකුම අභියෝගය වන්නේ ඒවා නැවත උණු කිරීමේදී ගුණාත්මක භාවය අඩුවීමයි. නමුත්
සයනොයික්‍රීඩියප්ලලින් සාදන ලද ප්ලාස්ටික් හරියටම සෙල්සියස් අංශක 210ට රත් කළ විට එය ඩීපොලිමරයිසේෂන් හෙවත් ප්‍රතිබහු අවයවීකරණයට ලක්වන බව සොයාගෙන තිබෙනවා. එහිදී සිදුවන්නේ තද ප්ලාස්ටික් දම්වැල නැවතත් සිය මුල් දියර තත්වයටම පත්වීමයි. මෙසේ අණු මුල් තත්වයටම පත්වන නිසා මෙය ගුණාත්මක බවින් තොර නොවි 100%ක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. මෙය අනාගතයේ තිරසර අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ප්‍රායෝගික විසඳුමක් ලබා දෙනවා. හැරි කූවර්ගේ අතෙන් සුදුමු එම මුල් අතපසු වීම පරහා අප ඉගෙන ගන්නේ විද්‍යාවේදී කිසිදු වැරදීමක් නිෂ්ඵල නොවන බවයි. සැබවින්ම ඒවා නව සොයා ගැනීම කරා යන මාවතේ අපට හමුවන ඉංගියන් පමණයි.